Silent killers number 1 heart diseases. හදවත් රෝග ගැන කතා කරන්න කලින් හදවතේ ක්‍රියාකාරීත්වය ගැන චුට්ටක් බලලා ඉමුද? හදවත ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. ඔක්සිජන් වැඩිපුර තියෙන රුධිරය ශරීරය පුරා ගමන් කරන එකත් ඔක්සිජන් අඩුවෙන් තියෙන රුධිරය පිනහළු හරහා ගමන් කරන එකත් හදවත මගින් සිද්ධ වෙනවා. හදවතේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණවීම, අඩපණ වීම සහ අකර්මණ්‍ය වීම හදවත් රෝගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම හදවත් රෝග ආකාර 5ක් තියෙනවා. හදවත ක්‍රියා කරන්න වෙනමම රුධිර නාල පද්ධතියක් තියෙනවා. මේ රුධිර නාලවල අපි හැමෝම දන්නවා වගේ කොලෙස්ටරෝල් තැන්පත් වීම, පට්ටිකා තැන්පත් වීම සහ කැල්සියම් තැන්පත් වීම ලොකු බාධාවක් ගෙන දෙනවා. මේ නිසා හදවතට රුධිරය සැපයීම අඩපණ වෙනවා. ඔක්සිජන් මදි වීම නිසා හදවතේ පේශී මිය යාම සිද්ධ වෙනවා. මෙය හෘද රෝගයක් විදිහට අපි පොදුවේ කතා බහට ලක් කරනවා. ඊට අමතරව හදවත නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම, හදවතේ ස්පන්දනය වෙනස් වීම, හදවතේ කපාට අක්‍රීය වීම, ඒ වගේම උපතේ සිටම හදවතේ ව්‍යුහයේ වෙනස්කම් සිදු වී තිබීම මෙම ගැටලුකාරී තත්ත්වයන් විදිහට අඳුනා ගන්න පුළුවන්. එහෙමනම් හදවත් රෝග වලින් වැළකී සිටින්න අපි මොනවද කරන්න ඕනේ? නිසි පෝෂණය ලබාගෙන හදවත් රෝග වලින් වැළකී සිටින්නට අපිට පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු හදවත් රෝග වලින් වැළකී සිටින්න මොන වගේ ආහාරද අපි පරිභෝජනය කරන්න ඕනේ කියන එක. නියුට්‍රිලයිෆ් නිරෝගී ජීවිතයට සමබර පෝෂණය.